Hi boys and girls, welcome back to Royal Academy FF YouTube channel. කට්ටිය මොකද වෙන්නේ සැපේ ආතල් එකේ chill එකේ ඉන්නවා කියලා හිතනවා. එන ඔයගොල්ලෝ අදත් හොඳ කාලයකට පස්සේ මම හිතන්නේ සති දෙකක් තුනකට විතර පස්සේ මාත් එක්ක අලුත් වීඩියෝ එකකින් සෙට් වෙනවා. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මැයි බූය පාස්සේ ගැන. අපි බලමු මැයි බූය පාස්සේ අපිට මොනවද දෙන්න තියෙන්නේ, මොන වගේ රිවෝඩ් ටිකක් දෙන්න තියෙන්නේ, කිට් එක කොහොමද, මම හිතන්නේ ඉමෝට් එකකුත් තියෙනවා. අපි බලමු. අපි වැඩි කතා නැතුව අපි ඉන්ට්‍රෝ එකට ගිහිල්ලා අපි යමු වීඩියෝ එකට. Hi boys, ඔයගොල්ලෝ ආයෙත් සෙට් වෙන වීඩියෝ එකත් එක්ක අපි අද මේ වීඩියෝ කතා කරන්නේ මැයි මාසේ බූය පාස්සේ ගැන. මැයි මාසේ බූය පාස්සේ කොයි විදිහට ඩිසයින් වෙලා තියෙන කියලා අපි බලමු. මට එක දිගටම boys සමා වෙන්න. ඒ කියන්නේ එක දිගට මට වීඩියෝස් දාන්න බැරි වුණා. කඩ තමයි දාන්න පුළුවන් වුණේ බූය පාස් සෙට් එක. මම හිතියේ මේ අවුරුද්දේ මුලින්දම වීඩියෝ සෙට් එක ලස්සනට දාගන්න. මට ඒක දාගන්න බැරි වුණා. මම මේ මැයි මාසේ බූය පාස් ඉඳන් අනිවාර්යයෙන්ම බූය පාස් සෙට් එකම මම දානවා. මොන වීඩියෝ දාන්න තුනත් මම බූය පාස් වීඩියෝස් ටික හරි දානවා. ආයේ මං අනිවාර්යෙන් ජූනි මාසේ අන්තිම ඉඳන් වගේ ලයිව් වෙනවා. ආයේ මම ලයිව් දෙකක් තුනක් ආවා. ලයිව් වලටත් හොඳ views ටිකක් තිබ්බා, අවුලක් නැහැ. මං ආයේ ලයිව් වෙනවා ජූනි මාසේ ඉඳන්. අපි නම් දැන් වැඩි කතා නැතුව අපි යන් වීඩියෝ එකට. හරි boys, ඔය විදිහට තමයි අපේ මැයි මාසේ බූය පාස්සේ ෆීමේල් බන්ඩල් එක ඩිසයින් වෙලා තියෙන්නේ. ඒක සුප්‍රියා ෆීමේල් බන්ඩල් මේ පාර අමුතුම විදිහකට තමයි පොඩ්ඩක් ඩිසයින් කරලා තියෙන්නේ. ගාරිනාගේ මේ පාර බූය පාස් එක. ආයේ boys අපිට level 10 දී බූය පාස්සේ දාන්න දී යාළුවන්ට හම්බ වෙනවා මේ වගේ බෑක්පැක් ස්කින් එකක්. ඒක සුප්‍රියා. ඊට පස්සේ බූය පාස්සේ දාන්න දී කට්ටියට level 20 දී බැනර් එකක් හම්බ වෙනවා. ඒක ලස්සන ඩිසයින් කරලා තියෙනවා. ආයේ boys level 20 දීම අපිට බූය පාස්සේ දාන කට්ටිය ජීප් එකට vehicle skin එකක් හම්බ වෙනවා. ඊට පස්සේ boys level 30 දී බූය පාස්සේ දාන කට්ටියට granite skin එකක් හම්බ වෙනවා. granite skin එක සුප්‍රියා. ආයේ boys level 40 දී අපිට හම්බ වෙනවා surfboard skin එක. ඊට පස්සේ බූය පාස්සේ දාන්න දී කට්ටියට avatar ඒ වගේ set එකකුත් හම්බ වෙනවා boys. ඊට පස්සේ අපිට level 50 දී මේ පාර හම්බ වෙන්න අපිට ට්‍රීට්මන්ට් ගන්න එකට ගන් ස්කින් එකක්. ඒකත් අවුලක් නැහැ, සුප්‍රිය ඩිසයින් කරලා තියෙනවා. මැගසින් ඩබල් රේන්ජ් එකයි, මූවමන්ට් ස්පීඩ් එකක් අඩුයි. අවුලක් නැහැ ඒකත්. මෙඩි ගන් ස්කින් එකක් නැති කට්ටියට සුප්‍රියක්. ආය අපිට level 70 දී අපිට බූය පාස්සේ දාන්න නැති කට්ටියට මේ වගේ කලිසමක් හම්බ වෙනවා. ආයේ මේ පාර බූය පාස්සේ දාන කට්ටියට බෑක්පැක් ස්කින් එකක් හම්බ වෙන level 70 දී. ඒකත් අමුතුම විදිහට ඩිසයින් කරලා තියෙන්නේ. තනිකර නූඩල් සීන් එකකට හදලා තියෙන්නේ. බූවල් එකකුත් ඉන්නවා බෑක් එකේ. ඊට පස්සේ boys අපිට level 80 දී ලූට් බොක්ස් එකක් හම්බ වෙනවා. ඒකත් නූඩල් සීන් එකම තමයි යන්නේ. boys අපිට මේ පාර හම්බ වෙන බූය පාස් ඉමෝට් එක තමයි මේ තියෙන්නේ. අරටම level 90 දී අපිට මේ වගේ බූය පාස් ඉමෝට් එකක් හම්බ වෙන ලස්සන. ඒක boys මේ තියෙන්නේ level 30 දී අපිට හම්බ වෙන එක මේ පාර බූය පාස් මේ මාසේ බූය පාස් කිට් එක තමයි මේ තියෙන්නේ. ඒකත් අමුතුම විදිහට ඩිසයින් කරලා තියෙන ෂර්ට් එක නම් ලස්සනයි. මට ෂර්ට් එක මාර්කට් පදිරි. ඊට පස්සේ boys මේ තියෙන්නේ අපිට හම්බ වෙන රිවෝඩ් ටික. boys ඔයගොල්ලෝ මේ පාර බූය පාස් එක දාන්න නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න යන්න. මේ පාර බූය පාස් ලස්සන දැම්ම ජෙම් දැත්තා ජෙම් වීක්ලි එකක් දාලා හරි අඩුම වීක්ලි එකක් දාගන්න වීක්ලි එකක් දාලා ජෙම් එකක් ඉතුරු කරගමු. boys කොහොම තමයි මේ මාසේ බූය පාස් එක ඩිසයින් කරලා තියෙන්නේ. ඒකේ මෝඩ් එක කිට් එකයි වාසියක්. මං දිගටම බූය පාස් වීඩියෝස් ටික දානවා boys. ඒක නිසා දැම්ම අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා bell icon එක තෝල් කරලා තියාගන්න. මේ වගේ event videos නැත්නම් upcoming videos, upcoming event videos දාද්දී ඔයගොල්ලෝගේ ෆෝන් එකේ notification එක මාර්ගෙන් එන්න ගන්න පුළුවන්. ඒක නිසා දැම්ම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක තෝල් කරලා තියාගන්න. මේ වීඩියෝ එක ඔයගොල්ලෝගේ යාළුවන්ට share කරලා දෙන්න. hi boys, මම TR එක සෙල් කරාට පස්සේ මම මේ තව ගිල්ලයක් හැදුවා. ඔයගොල්ලෝ කැමති නම් මේ ගිල්ල එක හරියටම හදලා මාසෙයි. මාසෙන් මම level 6 ඇද්දා. මේ සවුද තමයි level 6 ඇද්දේ. මේකට කවුරු හරි ජොයින් වෙන්න කැමති කට්ටිය ඉන්නවා නම් මේ වීඩියෝ එකට යටින් කමෙන්ට් එකක් දාන්න ID එක. ඒතර මම ඒගොල්ලන්ට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් දාලා තියන්න. මේ වීඩියෝ එක බලලා ගිල්ලෙට ජොයින් වෙන්න කැමති හැමෝම කමෙන්ට් එකක් දාගන්න. ජොයින් වෙලා මාත් එක්ක සුප්‍රියට මේ ගිල්ල එකක් හදාගෙන ඉස්සරහ ලයිව් වල සෙට් වෙන්න කැමති කට්ටිය කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වීඩියෝ පුළුවන් තරම් ෂෙයා කරලා දෙන්න. එහෙනම් boys අපි ආයේ මේ වගේ සුපිරි වීඩියෝ එකකින් සෙට් වෙමු ළඟදිම. එහෙනම් එතකම් පරිස්සමෙන් ඉන්න. bye, see you later guys, bye.